අදත් වෙනද වගේම ආදරෙන් මගේ channel එකට ඔයගොල්ලෝ පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මාළුවෙක් බේක් කරගන්න හැටි. ඉතින් අපි අද ලෙල්ලමට ගියා. ඉතින් ගල් මාළුවෙක් හම්බුණා. ඉතින් ගෙදර හැමෝම ආසයි මේක කන්න. එහෙනම් අද බේක් කරන්න හිතුවා මේ ගල් මාළුවව. මාළුවෙක් තෝරගද්දි අලුත්ද කියලා බලා ගන්න පුළුවන්. අපිට මේ මාළුවගේ ඇහැ ලස්සනට විනිවිද විදිහට පේනවා නම් මේ මාළු జాති අලුත් තමයි. ඉතින් මේ විදිහට තමයි මාළුවෙක් ගොඩක් වෙලාවට දන්නේ නැති කෙනෙක්ට උනත් තෝරගන්න ලේසිම විදිහ මම කියලා දෙන්නේ. ඉතින් හැමදාම බේක් කරද්දි මම කෙහෙල් කොළ පාවිච්චි කරන හින්දා රසය චුට්ටක් වෙනස් වෙන්න මම කිරියල තමයි අද මාළුව බේක් කරන්න කව කරන්න ගත්තේ. මේ පෙන්වන විදිහට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු ටිකක් අපි ට්‍රේ එකට දාගමු. ඒ ගමම සෝය සෝස් ටිකකුත් දාගන්නවා. ඒකට මම තව එකතු කරන ඔයිස්ටර් සෝස් ටිකකුත් ටිකක් වැඩියෙන් දාගත්තා. දැන් මේකටම සුදු ලුණු ඉඟුරුත් තලාගෙන මික්ස් කරගන්නවා හොඳට පේස්ට් එකක් එන විදිහට. ඉතින් සුදු ලුණු ගෙඩියක් විතර තමයි දාගත්තේ. එතකොට ගොඩක් රසයි සුදු ලුණුත් ආවම. අපි හදාගත්ත පේස්ට් එක මේ කට් කරගත්ත මාළුවගේ හොඳට ගාගමු. බඩ ඇතුළටත් මම මේ පෙන්වන විදිහටම අපි ගා ගන්න ඕනේ. එතකොට තමයි මාළුවෙක් කද්දි හරි රසට තියෙන්නේ. දැන් මාළුවගේ අනිත් පැත්තටත් කලින් කරපු විදිහටම අපි පේස්ට් එක ඉතුරු ටික ගා ගන්නවා. ඊට අමතරව මම ආයේ ඔයිස්ටර් සෝස් ටිකක් ඒකට දා ගන්නවා. ඒ දාලත් මේ විදිහට හොඳට මාළුවගේ ගා ගන්න ඕනේ. දැන් මේ දාගන්නේ මම බැසිල් ටිකක් දාගත්තමත් මාළු එකක් හරි මස් එකක් හරි රසයි. ඉතින් ඒකිනුත් දාගන්නවා. ඊගාම තව ඊට අමතරව මම මේකට පුංචි අල ටිකක් කපලා තියෙනවා. බඩ ඇතුළට පුරවන්න. ඒකත් මේ විදිහට හොඳට පුරව ගන්න ඕනේ අපි. දැන් කරන්න තියෙන්නේ මාළුවව හොඳට බේක් කරන්න ලෑස්ති කරගන්න විදිහට මේක ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න එක. මේ විදිහට තමයි මම මේක කවර් කරගත්තේ. ටූත් පික් ටිකක් මේකට මේ විදිහට දාගන්න පුළුවන් අපිට හොඳට ටයිට් වෙන්න. ඊළඟට මම කරන්න යන්නේ ෆොයිල් පේපර් එකකින් හොඳට කවර් කරගන්න එක. මෙන්න මේ විදිහට අපි ෆොයිල් පේපර් එකකින් කවර් කරගමු. දැන් තියෙන අපිට oven එකට දාගන්න එක. 280කට විනාඩි 30ක් මම මෙයා බේක් කරගත්තා. ඉතින් මාළුවගේ සයිස් එකෙන් සයිස් එකට මේක වෙලාව එහා මෙහා වෙනවා. දැන් ඔන්න අපේ මාළුවක බේක් වෙලා ඉවරයි. දැන් මම මෙයා එළියට ගන්න යන්නේ. දැන් අපි බලමු මෙයාව කොහොමද බේක් වෙලා තියෙන්නේ කියලා. මේ වගේ කූලින් ට්‍රේ එකට දාගත්තම ඉක්මනට නිවෙන්න හින්දා මේ විදිහට පරිස්සමෙන් ටූත් පික් ටික ගලවලා කිරියල කොලේ දිග අරගමු. ඇත්තටම හොඳ සුවඳක් එනවා. ඔකුළු මේ දකින්නේ මම හදාගත්ත ගල් මාළුවෙක බේක් කරගත්තු හැටි. ඉතින් ගල් මාළුවෙකට අමතරව මම අල චුට්ටක් බේක් කරගත්තා වැඩි රසයක් එන්න. ටිකක් වැඩියෙන් ගෙදර අයගේ බඩ පිරෙන්නත් එක්කම. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ආයෙ රස රෙසිපි එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.